අතීතයේ සිට පලාමාලුව සමබර ආහාරයක් විදියට නැත්නම් සමතුලිත කරගත්තේ කොහොමද කියලා කිව්වොත් අතීතයේදී කුරක්කන් රොටියත් සමග පලාමාලුවක් බත් සමග පලාමාලුවක් අතීත මුතුන් මිත්තෝ පාවිච්චි කරලා තියෙනවා. හැබැයි එක මාළුවක් විදිහට විතරයි මේක භාවිතා කරලා තියෙන්නේ. ඒකෙදී අරන් තියෙන්නේ කොළ జాතියක්, කොළ జాති කීපයක් සමහර විට තම්පලා වගේ කොළ జాති ඒත් එක්ක තිබ්බටු, වම්බටු, මෑකරල් ඇට සහ මෑකරල් කරල විදිහට ඊට අමතරව මේකට එකතු කරලා තියෙනවා මස් වේලපු කෑල්ලක්, එහෙම නැත්නම් වේලපු කරවල කෑල්ලක් මේ වගේ දේවලුත් එකතු කරලා තියෙනවා. මේ ආහාරයට කොළ වගේම මේ යකඩ අවශෝෂණය සම්පූර්ණ කරන්න අවශ්‍ය නිසා ඇඹුල් జాතියක් එකතු කරලා තියෙනවා. මේකට අඹ කෑල්ලක්, සමහරවිට සේම්බලා චොට්ටක්, එහෙම නැත්නම් බිලෙන්ච ගෙඩියක් ඒ වගේ දේකුත් එකතු කරගත්. ඒ හැම එකක් තුලින්ම මේ ටික එකතු කරලා ලුණු වතුර ටිකක් දාලා තඹ ගන්න කලා ටික සහ අනිකුත් එළවලු ටික යම් තරමකින් පොඩි වෙලාවකින් පොඩි කරලා අරගෙන මේක තෙල් ටිකකට දාලා ටෙම්පරාදු කරලා තියෙනවා. මේකට සුදු ලුණු, රතු ලුණු, කරපිංච වගේ දේවල් එකතු කරලා තියෙනවා. විශේෂයෙන් අබ ටිකක් පුපුරවලා අරන් තියෙනවා. තෙලේ අබ පුපුරනවා කියන එක කරලා තියෙනවා. මේකට අර කියන සියලුම දේවල් එකතු වුණාම ප්‍රෝටීනද, යකඩ අවශෝෂණයට අවශ්‍ය සාධක සහ අනිකුත් එළවලු වලින් ලැබිය හැකි සියල්ල එකතු වීම තුලින් ආහාරයට එක මාළුවක් වුණාට මේක කොළ වගේ දැනුණට මේක සමතුලිත ආහාරයක් බවට පත් කරගෙන තියෙනවා.